දැන් අලුත් සෙල්ලමක් මං ගිය පොවටක් කිව්වද කොහෙද නේ? සිව්වන පිරිසට දාන දෙනවනේ. හොඳයි කමන්නේ. ලස්සනයි වැඩි. පිරිසිදු පිළිවෙලයි. හැබැයි විනය දැනගෙන කරේ නැතුණු මොකෝ වෙන්නේ? ආනිසංස නෙමෙයි. ඒක විපාක යනිත් පැත්තට යනවා. හරිද? දැන් මෙතන මේ සාංග දානයක් දෙන්නේ. සංඝ රත්නේ නියෝජන කිරීම මම ඉන්නවා. දැන් රෝහන් සර්ලා ගෙදරින් කියමු. දැන් රෝහන් සර් ඉතින් අපි හැමදාම හාමුදුරුවෝ සාංග දාන දැන් අපි සිවණ පිරිසනම දෙනවා කියලා. මේ උපාසක උපාසිකාවත් අල්ලගෙන දසසිල් මාතාව කොහෙන් හරි ගේන්න. ඒ කට්ටිය හිතන් ඉන්නේ භික්ෂුණීන් වහන්සේලා කියලා. හරි. අපි හිතන් ඉන්නේ එහෙම තමයි. හැබැයි අපි දන්න විදිහට නම් භික්ෂුණී සාසනයක් නැහැ. හරි කම නැහැ කිව්ව මේක මොනවා. දැන් මේ උපාසක උපාසිකාවට කී ඉන්නවා. හරි. දැන් මෙතන මේ සාංගික කරනවා. දානේ සාංගික කරලා ඒ ඔක්කොම කන්න දෙන්නේ කාටද? හාමුදුරුවන්ටත් බෙදෙනවා, සිල් මාතාවටත් බෙදෙනවා, උපාසකයන්ටත් බෙදෙනවා, උපාසිකාවන්ටත් බෙදෙනවා. ඊට පස්සේ සාංගික දේ කාල උපාසක උපාසිකාව ඉස්සෙල්ලාම අපාය යනවා. මෙතන සාංගික කරපු දෙන්නේ සංඝයා වෙනුවෙන්නේ. වෙනම පිළිති කරන්න කමන්නේ. උපාසිකාවන්ට වෙනම වෙනම තැනක තියලා මේ කරන්න කමන්නේ. ඔය දාන දෙනකොට අපිට මේ ඔය පැහැදිලි කරගන්න ඕන දැන්. හරිද? සාංග දානේ. එතකොට ඒවයි වතපිලිවෙත තියෙනවා. විනය ශික්ෂාපද තියෙනවා. ඒව තියෙනවා. ගන්දා ඔය අත්ති දින්නම් කියන කාරණේ තව තව අපි කරුණු අධ්‍යයනය කරන්න ඕන. විනය ගැන අපි හිතන්න ඕන. අපි දෙන දේ ගැන පිරිසිදු සිතින් දෙන්නත් ඕන. නේ? අපි ගන්න ඕනේ කුසාසිත 8ක් ගැන. කුසාසිත 8 හොඳම කුසාසිත මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. සතුටින් කර්මය ඵලය පිළිබඳව මෙනෙහි කරමින් හොඳ ප්‍රඥාවක් ඇදුව දෙන දානේ. දානේ විශේෂ ගත්තොත් අන්න එහෙම දෙන්න ඕනේ. තිරිසන් සතාට උනත් සතුටු සිතින් කර්මඵල විශ්වාසය ඇතුව ඥානය ඇතුව ප්‍රඥාව ඇතුව මෛත්‍රී කරුණා පෙරදරි කරගෙන අඩුම තරමේ දැන් ඉඳුල් ටික හොදද්දිනේ. ගෙවල් වල ඉඳුල් භාජන හොදනවනේ. ඒ වාද ඉඳුල් ආහාරයට ගන්න සතුත් ඉන්නවනේ. ඒ සතුවේ හැමයි කන්නේ. නේ? ඒ සතුන්ටත් මම මේ ආහාරයක් පූජා කරන්නේ ඉඳුල් ටික වුණත් හොදනකොට. එහෙම චේතනාව පිටවන්න පුළුවන්. බැරි නෑ. ඒවේ ආනිසංස තියද නැද්ද? තියෙනවා. අත්ති තින්නම් කියන්නේ ඒකයි. පුංචි ගෝමියෙට සීනි කිලෝ එකක් විතර කන්න පුළුවන්? පුළුවන්ද? බෑ. සීනි යටේ හදගන්නේ. ශරීරයේ හැටියටනේ. හරිද? ඒ ප්‍රමාණය ගැන සලකලා අපිට පුළුවන්. හරිද? ඒක හන්දා ඒ කාරණය ගැන අපි නිවැරදි දෘෂ්ටි ඇති කර ගන්න ඕන. එතකොට දසවස්තුක සම්මාදිටිය පළවෙනි කාරණය.